ආයුබෝවන් යාළුවනි. අද අපි කතා කරන්න යන්නේ නූතන ලෝක දේශපාලනයේ වැඩිම කතාබහට ලක්වන වැඩිම පිරිසකගේ ආකර්ෂණය වගේම වැඩිම පිරිසකගේ විවේචනයට ලක්වුණු පුද්ගලයෙක් ගැන. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහු ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා වගේම වර්තමානයේ වන විටත් ලෝක දේශපාලනය උඩුයටි කුරු කරන චරිතයක්. හැබැයි අද අපි කතා කරන්නේ ඔහුගේ සාර්ථකත්වය ගැන විතරක් නෙවෙයි. ඔහු වටා තියල අඳුරු සෙවණැලි යුද්ධය සම්බන්ධ ඔහුගේ ආකල්ප සහ ලෝකීයම කම්පනයට පත් කළ එප්ස්ටයින් ගොනු එප්ස්ටයින් ෆයිල්ස් සමග ඔහුගේ ඇති සම්බන්ධය ගැනයි. මුලින්ම බලමු කවුද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා. ඔහු බිහි වුණේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් විදිහට. නිව්යෝක් නගරේ අහස සිමින ගොඩනැගිලි හදපු ට්‍රම්ප් පසුවද ඇප්‍රෙන්ටිස් රියැලිටි වැඩසටහන හරහා ලෝක ප්‍රසිද්ධ වුණා. 2016 දී ඔහු ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ මුළු ලෝකයේම පුදුමයට පත් කරමින්. හැබැයි එතෙන් සිට ඔහුගේ පාලන කාලය වගේම පෞද්ගලික ජීවිතයත් දැඩි විවේචනයට ලක් වුණා. ට්‍රම්ප්ගේ දේශපාලනයේ අඳුරු පැට්ට ගැන කතා කරනකොට යුද්ධය සහ විදේශ ප්‍රතිපත්තිය ප්‍රධානයි. ඔහු ඇමරිකා ෆස්ට් කියන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත් වුණා. විශේෂයෙන්ම ඉරානයේ සමග තිබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීම මැද පෙරදිග අස්ථාවර වීමට ලොකු හේතුවක් වුණා කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඔහු උතුරු කොරියාව සමග ඇති කරගත් මතභේද සහ චීනය සමග ආරම්භ කළ වෙළඳ යුද්ධය ට්‍රේඩ් වෝ නිසා මුළු ලෝකයේම ආර්ථිකයට සහ සාමයට දැඩි බලපෑමක් එල්ල වුණා. බොහෝ විචාරකීන් පවසන්නේ ඔහුගේ හදිසි සහ ආවේගශීලී තීරණ නිසා ලෝකය කිහිප වතාවක්ම මහා පරිමාණ යුද්ධයක අද්දරටම ගිය බවයි. දැන් අපි කතා කරමු මෑත කාලේ ට්‍රම්ප්ගේ නම වැඩියෙන්ම ගෑවුණු ඒ භයානක කතාව ගැන. ඒ තමයි ජෙෆ්රි එප්ස්ටයින් නඩුව. එප්ස්ටයින් කියන්නේ ලිංගික අපරාධ සහ මිනිස් ජාවරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේදී සිරගෙදරදී මියගිය ප්‍රකෝටිපතියෙක්. මෑතකදී අධිකරණය මගින් ප්‍රසිද්ධ කළ එප්ස්ටයින් ගොනුවල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම කිහිප වතාවක්ම සඳහන් වෙනවා. 90 දශකයේ සහ 2000 මුල් භාගයේ ට්‍රම්ප් සහ එප්ස්ටයින් සමීප මිතුරන්ව සිටිය බවට සාක්ෂි සහ ඡායාරූප ඕනෑතරම් තියෙනවා. ට්‍රම්ප් වරක් එප්ස්ටයින් ගැන පවසා තිබුණේ ඔහු ඊටමත් අපූර්ව පුද්ගලයෙක් සහ ඔහුත් මා වගේම ලස්සන තරුණ කාන්තාවන්ට කැමති යනුවෙනුයි. මේ සම්බන්ධය නිසා ට්‍රම්ප්ට එල්ලවන ප්‍රධානම චෝදනාව තමයි එප්ස්ටයින්ගේ අපරාධ ගැන දැනත් ඔහු නිහඬව සිටියාද නැත්නම් ඔහුත් මේවාට සම්බන්ධද කියන එක. මේ ගොනු එළියට ඒමත් එක්ක ට්‍රම්ප්ගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු වුණා. මීට අමතරව ට්‍රම්ප්ට එරෙහිව ඇති නීතිමය ගැටලු රාශියක් තියෙනවා. රහසිගත රාජ්‍ය ලේඛන තම පෞද්ගලික නිවසේ තබා ගැනීම, මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කිරීම සහ වංචනික ව්‍යාපාරික ගනුදෙනු මේ අතර ප්‍රධානයි. ඇමරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වැරදිකරු වූ පළමු ජනාධිපතිවරයා බවටත් ඔහු පත් වුණා. යාළුවනේ, ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ එක් පැත්තකින් දක්ෂ නායකයෙක් වගේම තවත් පැත්තකින් අතිශය ආන්දෝලනාත්මක සහ සැගවුණු රහසක් රාශියක් ඇති පුද්ගලයෙක්. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඔහුගේ මේ අඳුරු පැත්ත ගැන ඔබ මොකද හිතන්නේ? ඔහු ඇත්තටම වීරයෙක්ද නැත්නම් ලෝකයට තර්ජනයක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ගැඹුරු විශ්ලේෂණ බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.